Hello everyone, welcome back to my YouTube channel. අදත් මේ සූදානම් වෙන්නේ ඔබට ඉතා වටිනා ඉංග්‍රීසි පාඩමක් උගන්වන්න. අද අපි කතා කරන්නේ present continuous tense කියන වාක්‍ය රටාව. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් යම් ක්‍රියාවක් මේ මොහොතේ කරමින් සිටිනවා. අපි කරන ක්‍රියාවන් මේ වෙලාවේ කරන ඒවා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ කියන එක තමයි අද කතා කරන්නේ. ඉතින් මේ වෙලාවේ කරන ක්‍රියා ඉංග්‍රීසියෙන් කියන්න පාවිච්චි කරන tense එක තමයි present continuous tense. ඉතින් අපි බලමු tense එක ඉගෙන ගන්න කලින් මේ tense එකට අදාළ structure එකක් තියෙනවා. ඉතින් present continuous tense කියන වාක්‍ය රටාවට අදාළ structure එක තමයි වාක්‍ය මුලින්ම subject එකෙන් ආරම්භ කරන. subject එකෙන් පටන් ගන්නවා ඊට පස්සේ ඒ subject එකට අදාළ be verb එක පාවිච්චි කරන්න. මේ වාක්‍ය රටාව present continuous නිසා අපි be verb එක විදිහට පාවිච්චි කරන්නේ am is are කියන be verbs වලින් එකක්. subject එකට ගැලපෙන be verb එක ඊට පස්සේ විශේෂ දෙයක් තියෙනවා ඒ තමයි verb එක පාවිච්චි කරනකොට අපි verb එකට ing කියන අකුරු තුන අගට එකතු කරලා තමයි verb එක පාවිච්චි කරන්නේ. verb එකට ing එකතු කරා verb එක ඊට පස්සේ object එක පාවිච්චි කරනවා. ඉතින් මම නැවත structure එක මතක් කරනවා. subject එක am is are verb with ing ඊට පස්සේ object එක පාවිච්චි කරනවා. ඉතින් අපි මේ structure එකට ගැලපෙන විදිහට වාක්‍ය ටිකක් හදලා බලමු නිවැරදිව හදන්න පුළුවන්ද කියලා. මම මුලින්ම ගන්නවා sentence එකක්. මම බත් උයමින් සිටිනවා. එතකොට අදාළ ස්ට්‍රක්චර් එකට අනුව බලමු වාක්‍ය ලියන්නේ කොහොමද කියලා. I am cooking rice. බලන්න වාක්‍ය නිවැරදිව නිර්මාණය කරන්න පුළුවන්. I am cooking rice. අපි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටිනවා. එතන subject එක we ඊට පස්සේ we කියන subject එකට ගැලපෙන්නේ are කියන be verb එක. We are playing cricket. We are playing cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටිනවා. ඊළඟට අපි බලමු තව වාක්‍යයක්. ඔහු පොතක් කියවමින් සිටිනවා. He is reading a book. He is reading a book. ස්ට්‍රක්චර් එකට નિયમિત විදිහටම වාක්‍ය කතා කරන්න හරිම පහසුයි. ඊළඟට තව වාක්‍යයක් බලමු. ළමයි අපට විහිළු කරමින් සිටිනවා. Children are joking us. Children are joking us. ගුරුතුමා ඉංග්‍රීසි උගන්වමින් සිටිනවා. The teacher is teaching English. The teacher is teaching English. මෙන්න මේ විදිහට අපිට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. මේ තමයි present continuous tense. හොඳයි. අපි එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඔබව ඉතාම ඉක්මනින් හම්බ වෙනවා. Have a nice day.